ආයුබෝවන් මම මහිෂා කුලරත්න. අද මම වීඩියෝකින් කතා කරන්නේ ගොඩක් ළමයින්ට තියෙන ප්‍රශ්නයක් ගැන. ඒ තමයි එයාලට ඉගෙන ගන්න එක හරිම අමාරුයි කියන දේ. ඉතින් ඇයි ඔයාලට ඉගෙන ගන්න එක අමාරු වෙන්නේ? ඉතින් ගානක් හදන්න ගියාම ගොඩක් ළමයින්ට ඒක අමාරු වෙනවා. එයාලට ඒ සමීකරණයවත් මතක නැහැ. හැබැයි ඔයාලා හිතන්න විද්‍යාඥයෙක් මේ සමීකරණ ගොඩනගන්න කොච්චර වෙහෙසක් දරන්න ඇතිද? ඉතින් ඉගෙන ගන්නවා කියලා ළමයින්ට කරන්න තියෙන්නේ අන්න ඒ ඔවුන් හොයාගත්ත සමීකරණයක් මතක තියාගෙන ආදේශ කරන එක විතරයි. ඉතින් ඒ දත්ත ප්‍රශ්නයක දීලා තියෙන දත්ත ඒ සමීකරණ වලට ආදේශ කරාම ඒ ගාන නිකම්ම සුළු වෙනවා. ඉතින් ගණන් චුට්ටක් ප්‍රැක්ටිස් කිරීම තුළින්ම තමයි ගානක් හදාගන්න පුළුවන් වෙන්නේ. ඔබ ඉගෙන ගන්නේ භෞතික විද්‍යාව වෙන්න පුළුවන්, රසායන විද්‍යාව, විද්‍යාව, කොමර්ස් ඕනම විෂයක ගානක් හදනවා කියන්නේ ඒ සමීකරණයකට දත්ත ආදේශ කිරීම. ඒ වගේම චුට්ටක් හිතන්න පුරුදු වෙන්නත් ඕනේ. ඉතින් ඒ අනුව ඉගෙන ගන්නවා කියන එක ගණන් හදනවා කියන එක එච්චර අමාරු නෑ. ඉතින් අමාරුයි කියන සංකල්පය ඔයාගේ ඔළුවෙන් ඉවතට දැම්මොත් ඔයාට ඒ ගණන් සාර්ථකව හදන්න පුළුවන්. එසේනම් දරුවනේ ඔබ වෙනදට වඩා උත්සාහයෙන් ගණිතය කියන දේවල් විෂයන් සියලු දේවල් සාර්ථකව කරගන්නට උත්සාහ කරන්න කියලා ආදරෙන් මතක් කරමින් මම අදට නවතිනවා. ඉතින් වෙනත් වීඩියෝකින් ආයෙ ඔයාලා හමුවට එන්නම්.